ඩයල් එක. දන්න කියන පැත්තකට යන මෙව්වේ ගන්නේ. ලොරිය ගන්න. අජිට ආහාර ගන්නේ. නිතරම වැඩ කරලා හරියන්නේ නැහැ. බඩු රිපෙයාර් කරන්නත් ඕනි. ඉතින් මෙන්න මේ බටන් එකේ චූටි අවුලක් හින්දා අද අපි යනවා ඇඹිලි විටියට. ඉස්සෙල්ලාම අපි සෙඩ් එකට ගිහිල්ලා තෙල් ටිකක් එම ගහගෙන ඊට පස්සේ සයනගල වෙද මහත්තයව චුට්ටක් Oh my god! ආදල්ලේ කියනවා ඇඹිලි විටිය පැත්තට. එලිනෝ නෙමෙයි ඉතින් මොනවද තිබ්බත් මේක සමන් දෙයියන්ගේ අඩවිනේ. ඉතින් අපිට පොඩි වැස්සා සෙට් වුණා. අපි යනවා මෙන්න මේ පුංචි කඩේට. රත්නපුරේ කට්ටිය දන්නවා ඉතින් පතුල් පාන තියෙන මේ ප්ලේස් එක රොටි කඩේ කියලා තමයි කියන්නේ. මේ ඉන්නේ ගුරුතුමා රවින් අයියා. ඊට පස්සේ ඉතින් අපි ප්ලේන් එකක් එකම ගහලා ආදල්ලේගේ මෙන්න මේක තමයි ලොකේෂන් එක. මම මැප් එකේ දාලා තියෙනවා ඔන්නතන. රැත් ආව වෙන ගමන් මම ඒකත් ෆොටෝ එකක් දැම්මා. ඊට පස්සේ අපි ෂේප් එකේ පල්ලම් බෑගෙන යනවා ඇඹිලි විටිය පැත්තට. වැල පාර හොඳටම ලෙස්සනවා. අනේ කිසි තරහක් නැහැ. කාට හරි වැස්ස වුණා රත්නපුරේ තියෙන ඇති වෙන්න කවර් එක දාගෙන හරි අරන් යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වේගේ මරු ගඳවයි කියලා අපි හිමින් ආවා ගණේගම පන්සල ගාවට. ඒක දිහත් බලාගෙන ඒක ඉන්නවා සෑහෙන්න අද නම් අපි හිමින් සැරේ යනවා. ගොඩක් අය කියන ලංකාවේ ලස්සනම සෙට් එකක් ඔන්න මම පහු කරලා හරි හදිස්සිකාරේ පැල්මඩුල්ල ටවුන් එකටත් ඇවිල්ලා මෙන්න මෙතනින් දකුණු පැත්තට දාලා යන්න ඕනි ඇඹිලි පිටියට යන්න. අයියෝ ලොරි මාමේ මොකද්ද කරන්නේ? පිස්සු සෑහෙන්න මන්දගාමි වෙලා යා මොකද දන්නේ. කොහොම හරි වලවල් ගොඩක් තියෙන කහවත්තේ ටවුන් එකටත් ආවා. කවුරුතුවාගාරයක් වගේ පරණ ස්ටේෂන් එකයි ඔරලෝසුකරුවයි ඔක්කොම ටික එහෙම්ම තියෙනවා තාම. එතන රවුන්ද බෝඩ් එකනොත් කෙලින්ම දාලා අපි 60 නෙමෙයි 40ට ඉරි කපාගෙන යන්නේ මාර අදිස්සිකාරේ. කඳුනන් යන්න තියෙන සෑහෙන අඩුයි. මෙන්න මම දැන් තියෙන කෙලින්ම ගියාම ලස්සන පැත්තට යන්න පුළුවන්. දන්නවා ලස්සන ටවුන් එකක් මෙතනින් කෙලින් පාර තියෙන්නේ. අපි ඉතින් වමට දාලා යනවා ගොඩකල පැත්තට. අම්මෝ මාර පාරක යන්න තියෙන්නේ හරි මුළු ඇඟම හෙලෙන පාරක්. අතරමයි කැත ඔයිස් එක අහනදී මේ පාරේ ලස්සන දිහා බලලා යනකොට මම හිතනවා ගොඩක් හොඳයි කියලා. මේ කන්දේ නම නම් දන්නේ නැහැ. හැබැයි මේ කන්දත් එක්ක මේ පාර මාරම විවයක් තියෙනවා. ඔන්න ඊට පස්සේ තවත් දන්න තැනක් තියෙනවා. මේක නම් මම නම කියන්නේ පෞරාණික පන්සලක්. කොහොම හරි ඒකත් පාස් කරගෙන දෙටපිට ගාලා හරිම කලවලින් අපි යනවා. රටක් සංගාවෙන්න වෙලාවට වැඩ කරන මිනිස්සු නැති වෙන්නේ. වෙලාව නැහැ. ඒක තමයි සංවර්ධනය. ටයිමින් දිනා නම් අනුන්ගේ වාහනයක් උනක් පදින්න පුළුවන් ආවරණයක් දාන්න නැතුව. මම and also spring backs I'll be okay, miss you like an old friend. Too scared now, thinking I should call up. I'm not.
think it's odd how we always wait another day. How we watch things that kids walk away. බලන්න ගස්ටිකත් එක්ක මේ පාරට මාරම view එකක් ඇවිල්ලා තියෙන්නේ මාරම ලස්සනයි. කොච්චර වියලි පාතක් වුණත් මේ ටික මාරම කූල් යනකොට ගිහලා තියෙන කට්ටිය දන්නවා හොඳට මේක. කොහොම හරි ඔන්න අන්තිමේදී ඇමිලිපිටි ටවුන් එකට ආවා. ටවුන් එකට ආවට බෑනේ. බොසාට කෝල් එකක් දෙන්න එපා අපි. ගොඩක් අය මේව දන්නවා. තාරක කිව්වම දන්නවා ගොඩක් අය. කන්සෝල් හදන්නම් සුපිරි වැඩක් ඇමිලිපිටි ඉන්නේ. මම එයාගේ contact details එහෙම දාලා තියන්නම්. දන්න කියන පැත්තකට යන පාරක්. මෙතනින් හැරිලා තමයි මේ පැත්තට යන්න තියෙන්නේ. A few moments later. ඔන්න වීරය එනවා ඉමින්. ඇයි මොකෝ නිකන් රෑහෙන නිදි මරලා වගේ. ඕනිම කන්සෝල් එක මික්සර් එකක් රිපෙයාර් කරන්න බය නැතුව රෙකමන්ඩ් කරන සුපිරි ජයතයක්. කොහොම හරි අපි අදාළ පුද්ගලයාට එක දීලා බඩට දෙකක් දාගෙන ඊට පස්සේ ලංකාවේ ලස්සනම සෙට් එක පිටා තියෙන PNS එකේ Nescafe එකක් ගලක් ගෙදර ආවා. මේ තියෙන්නේ පුංචි උනත් හරිම සරයි ගම්බිරි සැටේ. පාවිච්චි කරලා තියෙන අය දන්නවා. තවත් වෙනස්ම බාණ්ඩයක් තියෙනවා. පරණ කට්ටිය දන්නවා මේක. ගොඩක් මං හිතන්නේ නැහැ අලුත් අයට මේක ප්ලේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මටත් ඇහෙන අමාරුයි මේක ප්ලේ කරගන්න. මත් එහෙන් ගැට ගන්න තමයි මේක ප්ලේ කරන්නේ. රවිනය තමයි ප්ලේ කරන්න එතන. මේකේ කිසිම BPM එකක්වත් කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මේක ඔක්කොම ටයිමින් ඔළුව කන තමයි තියෙන්න ඕනි මේකට. පොඩි මික්සිං එකකුත් දාන්නම් මේකේ. කොහොම හරි අපේ එදා දවසේ ගියේමයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේක මගේ පළවෙනි වීඩියෝ එක. thank you bye එනවා. This ain't a song for the broken heart.